බුවන්නේ වලෝනේ එන්නකෝ ඔයාලට බඩුවක් පෙන්නන්න. මම හිතන්නේ ලංකාවේ දැකලා තින්නේ මේ වගේ ටින් බෝතල් රෝතර නේද? ඈ නඩ මේ යුරෝප් කන්ට්‍රි වල ඉන්න දියුණු රටවල මේවා පරිසරයට නිකන් උදාහරින්නේ නැහැ. මොකද පරිසරය දූෂණය වෙන හින්දා. මේ රටවල මේ බෝතලයක් මේ පොඩි බීම බෝතලයක් මේක රීසයිකල් කරොත් යූරෝ 710ක් හම්බ වෙනවා. මේ දෙකටම එහෙමයි. මේ දන්නවා මේ රෙඩ් බුල් කියනවනේ. දැන් මේ ටින් එකක් රීසයිකල් කරොත් යූරෝ 715ක් හම්බ වෙනවා. දන්න කියන එකක් කියනවා. මේක බියර් එකක්. ලාගර් තියෙනව නේද? ඉතින් මේ ටින් එකලත් එහෙමයි. යූරෝ 715ක් හම්බ වෙනවා රීසයිකල් කරනවා. එතකොට මේවා ඔක්කොටම එහෙම යූරෝ 715ක් හම්බ වෙනවා. මේ කියන්නේ කවුරුත් දන්න නැහැ කොකාකෝලා ස්ප්‍රයිට් ඉතින් ලෝක වටේ යන එක මේක මිලිලිටර් 500 එකක්. ඉතින් මේක රීසයිකල් කරොත් යූරෝ 720ක් හම්බ වෙනවා. එතකොට ලීටර් එකක් මයි ළඟ නැහැ දැන් ඇත්තටම. ලීටර් එකක් රීසයිකල් කරොත් යූරෝ 740ක් හම්බ වෙනවා. මේකත් මිලිලිටර් 500 එකක්. ඒතර මේකට යූරෝ 720ක් හම්බ වෙනවා. එතකොට දැන් මේ රීසයිකල් කරන එක මෙහෙනම් තියෙනවා හැම සුපර් මාකට් එකක. මෙහි තියෙනවා ස්මාර්ට් කියලා තියෙනවා, ෆ්‍රිස්මා කියලා තියෙනවා, කෝ මාකට් කියලා තියෙනවා, ලිඩල් කියලා තියෙනවා. දැන් මේ හැම සුපර් මාකට් එකකම ඇතුල් වෙන තැනට ඕක ඇතුලේ තියෙනවා මේ රීසයිකල් කරන මැෂින් එක. මැෂින් එකට දාන්න ටිකට් එකක් හම්බ වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් අද ඒක. ඒක දැම්මම හම්බ වෙන ටිකට් එකකින් ඉතින් අපි බඩු ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලංකාවේ වුණත් පළාත් පාලන ආයතනවල පුළුවන් නම් මේක ඇත්තටම පරිසරය සුරකින්න වැඩසටහනක් විතර මෙයා ක්‍රියාත්මක කරන්න. මොකද මේක ප්‍රොඩක්ෂන් එකේදීම දැන් කොස්ට් එක අපි හිතමු ලංකාව මුදල මේක රුපියල් 10ක් හරි 15ක් හරි 20ක් හරි බෝතලයකට නිවා ගන්න පුළුවන්. එතකොට මේ මුදල ගවන්නේ පාරිභෝගිකය. එතකොට පාරිභෝගිකයා මුදල ගෙවලා ගත්තයින් පස්සේ එයාට පුළුවන් මේක කඩේක හරි රීසයිකල් සෙන්ටර් එකකට දීලා ඒ මුදල අපෝ ගන්න. එතකොට ඇත්තටම පරිසරයට මුදල හැරෙන්නේ නැහැ. ඉතින් ඒ මුදල කොච්චර අය කරගන්නවද කියන එක දැන් මේකේ හැම ප්‍රොඩක්ෂන් එකක් කරනකොට මේ බාකෝඩ් එකක් තියෙනවනේ. එතකොට මේ බාකෝඩ් එකේ බැච් එක කොච්චරද බැච් එකේ ප්‍රොඩක්ෂන් එක කොච්චර කියලා ගන්න ඕනේ. එතකොට ප්‍රොඩක්ෂන් එක කරාම ඒක ඇත්තම ප්‍රොඩක්ෂන් එක කරන නිෂ්පාදකයාගෙන් අපිට ඒ කොස්ට් එක ගවර්න්මන්ට් එකට ගන්න පුළුවන්. ගවර්න්මන්ට් එකට හරි මොකේද හරි. ඉතින් එහෙම අරගෙන ඇත්තට මේ පරිසර දූෂණය ලංකාවේ වළක්වන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලට දාලා පෙන්නන්නම්. මම අදහස් යනවා. ඉතින් මෙහෙනම් මේ බෝතලේ සයිස් එක අනුව යූරෝ 7 10 15 20 40 දක්වනවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන දුවේ 10 සෙන්ට්ස් කියලා. ඒ කියන්නේ හැම බෝතලයකටම යූරෝ නේ ඩොලර් 7 10ක් තමයි හම්බුනේ. එතන දුවේ සෙන්ට් එක තැනක් තියෙන්නේ. ඒ තැනට ගිහිල්ලා දාන්න ඕන. හැබැයි මේ ෆින්ලන්ඩ් වල එහෙම නෙමෙයි. ෆින්ලන්ඩ් වල හැම සුපර් මාකට් එකකම මැෂින් එකක් හයි කරලා තියෙනවා. ඉතින් මෙහෙන ගොඩක් ඉතින් කට්ටිය ඇත්තටම මේ පොඩි ළමයි ඉඳලා ඉස්කෝලේ ළමයි ඉඳලා මේ බෝතලයක් කොහෙද දාලා වැටලා තියනවා දැක්කොත් එහෙම දාලා ගියොත් එහෙම කවුරු හරි ඒක එකතු කරනවා. මොකද එයාලට පොකට් මනි වලට ඒ විදියට ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේක හොඳ කන්සෙප්ට් එකක්. ලංකාවේ පළාත් පාලන ආයතන වලට පුළුවන් නම් මෙන්න මේ කන්සෙප්ට් එක ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒක ලොකු දෙයක් වෙනවා. එහෙනම් මම ඔයාලට හවුස් පෙන්නන්නම් මේක මැෂින් එකට දාලා කොහොමද කියලා හම්බුනද කියලා. එතකම් බායි. අනේ යාළුවනේ මම අර කිව්ව සුපර් මාකට් එකක් මේක ඇතුළට යන්න මම ඔයාලට පෙන්නන්නම් මේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. රයිට් පොඩ්ඩක් බලා ගන්න. ලංකාවේ මම කියන්නේ මේ පරිසර දූෂණය මේ ප්ලාස්ටික් යන එක 80ක් විතර නතර කරන්න පුළුවන්. ඇත්තටම හරි කන්සෙප්ට් එකක් නේ. මම දැක්ක මේ ඊපෙකද මේ නඩු දානවා නීති වෙනස් කරන. ඇත්තට නඩුව දාලා නීති වෙනස් කරලා කියලා නීති වලින්ම මිනිස්සුන්ගේ මේ ආකල්ප වෙනස් කරන්න බෑ. මිනිස්සුන්ට රිටර්න් එකක් ලබන ප්‍රතිලාභයක් ලැබෙනවා. මිනිස්සු ඒ දේවල් කරනවා. මෙන්න මෙතන තමයි මේ රීසයිකල් සෙට් තියෙන මෙතන මැෂින් හතරක් තියෙනවා. අපිට දෙකක් තියෙනවා. මේ පැත්තට මැෂින් දෙකක් තියෙනවා. අතන කවුරුත් නැහැ. රයිට් මෙහෙම ඇවිල්ලා මේ මැෂින් එක තියෙනවා. මැෂින් එකට අපි කරන්නේ මෙන්න තමයි දානකොට මෙතන තියෙන බාකෝඩ් ප්ලේස් එකකින් යා ඉන්ඩිකේට් කරනවා මේ බෝතලේ තියෙන ප්‍රයිස් එක. එතකොට මෙතන මේ විදිහට වැලියු එක ඇඩ් වෙනවා. මේ බෝතලේ දාන බෝතලේ තියෙන වැලියු එක මෙතන ඇඩ් වෙනවා. රයිට් බලන්න ඉන්න. දැන් ඔන්න මේ විදිහට දාන යනවා. මේකේ වැලියු එක ඇඩ් වෙනවා. රයිට් එතකොට ඔන්න ඔච්චරයි. දැන් යූරෝ 6.45ක් කමන මතම ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මට මෙතනින් එනවා මෙන්න මේ බාකෝඩ් එක. මේක එනවා මම දාපු ට්‍රිම් ප්‍රමාණය සහ මේකේ වැලියු එක 6.45යි කියලා. ඒතකොට දැන් මට මේක සුපර් මාකට් එකේ කැෂියර්ට දීලා ඕන මුදල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බඩු අරගෙන බඩු වලට බිල අඩු කරන්න පුළුවන්. රයිට් මම ඒක පෙන්නන්නම් ඊළඟට. ඉතින් ඔන්න මට හම්බුණා මේක දාලා 6.45ක් අද. හරිද? මේ පිටි කිලෝ දෙකක් යූරෝ 784යි. දැන් අපි පිටි කිලෝ දෙකකුත් ගන්න ඕන.
right. මේ තියෙන්නේ සීනි කිලෝ එකක් යූරෝ 779යි. එතකොට මට මේකෙන් අද ගන්න ඕන සීනි කිලෝ 10ක් ගන්න පුළුවන්. මම ප්ලාස්ටික් බෝතල් ටික දාලා. තේරුම් ගන්න මම එකයි කියන්නේ හැමදාමත් මිනිස්සු නිකන් පරිසරය රැකගෙන මේවා කරන්න බෑ. නීති වලින් විතරක් හැමදේම කරන්න බෑ. මිනිස්සුන්ට රිටර්න් එකක් ලැබෙන සිස්ටම් එකක් හදන්න ඕන. මේ තියෙන මං වලට කිව්ව ලොකු බෝතලේ. මේ ලොකු බෝතලේට මම ළඟ තිබෙන ඇතුළත පෙන්නන්න යූරෝ 740ක් හම්බ වෙනවා. right. ඒකත් බලා ගන්න මේ තියෙන හැම බෝතලයකටම එහෙම වෙන්නේ. right. මේ තියෙන පාන්. කියන්නේ සෑන්ඩ්විච් වලට ගන්න මේක ග්‍රෑම් 500 පාන් ටික. හරිද? මේකක් වෙන්නේ 798. යූරෝ 798. එතකොට මට මේකෙන් ගන්න පුළුවන් සාමාන්‍ය පාන් ගෙඩි 7ක් ගන්න ඕන. right. ඊළඟට අපි ගන්න යනවා egg 30ක්. 5.95. ඉතින් මට ඕන නම් මේ අද මේකට වැලියු එකට egg 30ක් ගන්නත් පුළුවන්. බලන්න egg 30ක පැක් එකක් ඔන්න මම ගන්නවා අද. මම මේ වලට පෙන්නන්න හදන්නේ මේ ප්ලාස්ටික් බොටල් ටික දාපු ටිකෙන් මට අද ගන්නවා නම් ගන්න පුළුවන් දේවල්. හරි? නිකන් එක දෙයක් වටිනාකම. ඒ කියන්නේ මිනිසුන්ට ලැබෙන රිටර්න් එක. නිකන් ඒතකොට මිනිස්සු ගඟවල් වලට, වැලවල් වලට, සිරිපාදේ ගිහලා කන්දෙන් පල්ලෙහාට බෝතල් විසික් කරන්නේ මෙන්න මේ විදිහට යම්කිසි රීසයිකල් සිස්ටම් එකක් එක්ක මිනිස්සුන්ට මේක මුදලක් ගන්න පුළුවන් නම්. right. අපි දැන් යනවා චිකන් ගන්න. දැන් චිකන් කිලෝ එකක් ගත්තොත් මේක 2.98යි එකක්. හරිද? ඒතකොට මට මේ 6යි ගන්න $3 3ක් යූරෝ 3ක් කියමු. කිලෝ දෙකක් ගත්ත හැකි. ඒ මම දාපුවේ තින් ටිකේ. මේ තියෙන්නේ තයි එක තියෙන චිකන් තයි එක තියෙන්නේ. right. තයි ලයික් 3ක් තියෙන්නේ මේ කිලෝ එකේ පැක් වල. සමහර කිලෝ එකට වඩා වැඩි. කිලෝ එකක් 2.98යි. ඉතින් ඒකේ තියෙන weight එක අනුව තමයි මේ පැක් එකක් 3.7 8ක් වෙනවා. right. ඔන්න කැරට් නම් කැරට් කිලෝ එකම යූරෝ 1.79යි. ඉතින් මට කැරට් කිලෝ 6මාරක් විතර ගන්න පුළුවන් මගේ අර බිලෙන් ඕන නම්. ලූණු ගන්න නම් යූරෝ 1.79 කිලෝ 6ක් ගන්න හැකි. හරි. මේක වර්ග මේක ගත්තොත් එහෙනම් මේක 1.55 යූරෝ මට ඒකෙන් කිලෝ 5මාරක් විතර ගත්ත හැකි. right. අලගත්තොත් මේක ගත්තොත් 1.75ක් වෙන. තමයි අල කිලෝ 3මාරක් 3ක් විතර ගත්ත හැකි. මේකෙන් ගන්නවා අල කිලෝ 5ක් විතර ගන්න පුළුවන්. ඒක 1.19 යූරෝ. right. ඉතින් මට මේ ඇපල් ගන්නවා කිලෝ 6ක් විතර ගන්න පුළුවන්. 99යි වෙන්නේ යූරෝ. ග්‍රේප්ස් ගන්නවා නම් කිලෝ 1මාරක් විතර ගන්න පුළුවන්. කිලෝ එකක් වෙන්නේ 500ක් වෙන 2.69යි. right. සත්‍ය කරලා දාලා බස් ටික ගත්තා. මම පේමන්ට් කරන්න මුදයි බැංක් කාඩ් එකයි තියාගෙන ඉන්නවා. right. මොනවා වෙන්නේ? ඔන්න ඉතින් අපි සත්‍ය කරලා දාලා බත් ටික ගත්තා. අපිට උන්නේ මේ සතිය අපේ නෝන්නගේ බිල් එක උන්නේ ඔක්කොම යූරෝ 61යි ගාණක් වුණා. හැබැයි ඉතින් මෙතන මම පේනවා මේ යූරෝ 6.35 අඩු වෙලා අපිට ගෙවන්න උනේ යූරෝ 54.74. right. අන්න ඔහමයි අපි shopping කරේ මේ සතියේ. එහෙනම් බයි.